In the dead of night, beneath the moon's soft glow, a vampire heart beats with a silent, steady flow. Hello guys, welcome back to my YouTube channel. ඉතින් තවත් ලස්සන අලුත් ස්ටඩි vlog එකක් තමයි මම ඔයාලත් එක්ක අද share කරගන්න යන්නේ. එහෙනම් කැඳ එකක් බීලම අද දවසේ පටන් ගමු. ඉතින් ඒකත් බොන ගමන් මට අද දවසේ ආපු notification ටික මම check කරන්න ගත්තා. ඊට පස්සේ තමයි මම මගේ ස්ටඩීස් පටන් ගත්තේ. අද අපි උදේම කරන්න යන්නේ ඉනෝගනික් වල D ගණුව තමයි අද පාඩම් කරන්න යන්නේ. ඕ මට අමතකුණානේ මේ එළියේ හිටපු යාළුවෝ ටික ඇතුලෙන් ගෙනත් තියාගන්න. ඉතින් ඒ කට්ටියත් ඇතුලෙන් තියලම තමයි මම වැඩ කරන්න පටන් ගත්තේ. The messages in light, I have none. White wings of a butterfly have a soul. How and when does another vanish? No one is like you, love. Even if I vanish, the air lies still. The out. හරි ඉවරයි. D block එකේ වැඩ ටික ඉවර කරලා මගේ උදේටත් නැති දවල්ටත් නැති බ්‍රෙක්ෆාස්ට් එක තමයි හදාගන්න ගියේ. මම නම් ටිකක් බත් කන්න හොරයි. ඒකේ හින්දා පාන් වගේක් තිබ්බා. පානුයි ඔම්ලට් එකකුයි මං හදාගත්තා. ඊට පස්සේ මට කෙමිස්ට්‍රි වල හෝම්වර්ක් දුන්න වීඩියෝස් වගේ බලන්න තිබ්බා. ඉතින් ඊට පස්සේ මම ඒ වීඩියෝස් ටික තමයි බලන්න ගත්තේ. අද දවසේ මම කෙමිස්ට්‍රි වලට තමයි වැඩිම වෙලාවක් වෙන් කරලා තිබ්බේ. ඉතින් මේ හෝම්වර්ක් වීඩියෝස් ටිකත් පැය විතර වීඩියෝස් ටිකක් තමයි බලන්න තිබ්බේ. ඒකත් බලලා ඉවර කරලා ටික වෙලාවක් නිදාගෙන වොෂ් එකකුත් දාගෙන හවසට පහන තියලා මම මගේ නයිට් ස්ටඩි සෙෂන් එක තමයි පටන් ගන්න යන්නේ. මට අද ෆිසික්ස් ක්ලාස් එක තියෙනවා 8ට. ඉතින් ක්ලාස් එකේ මැත්තේ ඉන්ටර්වල් එකක් දෙන්නේ නැති හින්දා මං කිරි එකක් බීලම ක්ලාස් එකට ජොයින් වුණා. මට අටට පටන් ගත්ත ක්ලාස් එක දැන් තමයි ඉවරුනේ. දැන් වෙලාව 11:40යි. පැය 3යි විනාඩි 40ක්ම එක දිගට ක්ලාස් තිබ්බා. කොහොමදත් ක්ලාස් එකක් ලයිව්ම බලලා ඉවර කරගන්න එක ලේසි. මොකද නැත්තම් අපි කොටසක් බලලා ඊට පස්සේ ඊටු කොටස හෙට බලනවා කියලා පස්සේ බලනවා කියලා තිබ්බොත් ඒක කවදාකවත් ඒ කියන්නේ
බලා ගන්න වෙන්නේ නැහැ. ඒක කොහෙන් හරි මිස් වෙනවා. ඉතින් ඊට වැඩිය ලේසි එක දිගටම ලයිම බලලා ඉවර කරගන්න එක රෙකෝඩින් කොට ගන්නවට වැඩිය. මේ තියෙන්නේ අද රෑ මගේ ඩිනර් එක. ඉතින් මන් ඩිනර් ගද්දි 12යි. ඉතින් මම වගේ රෑ 12ට විතර ඩිනර් ගන්න කවුරු හරි ඉන්නවනම් පහලින් කමෙන්ට් එකක් දාගෙනම යන්න. කෑම කන අතරේ මම අහස්ගව YouTube channel එකේ වීඩියෝ එකක් බැලුවා. ඒකේ මං ඒ හාමුදුරුවන්ගේ බණක් ඇහුවා. ඒ කියන්නේ ගොඩක් වෙලා නෙමේ. විනාඩි 10ක් හරි 7ක් හරි ඔහොම ගානක්. ඇත්තටම ඒක අපි වගේ ඉගෙන ගන්න ළමයින්ට මං හිතනවා ඒක ගොඩක් වැදගත් වෙයි කියලා. මං ඔයාලට බලන්නත් ඒකේ link එක පළයා description එකේ දාන්නම්. දින හැම අරගෙන ඉවර වෙලා මම බයෝ ක්ලාස් එකේ වීඩියෝ එකක් තිබ්බා. ඒක තමයි බලන්න ගත්තේ. A smile can brighten someone's day. A little help goes a long way. A simple word can heal a heart. Kindness is the perfect place to start. It doesn't take much, it's easy to do. A little kindness comes back to you. Kindness starts with you and me. It's the way the world should be. Helping hands and hearts so true. Making magic in all we do. Kindness starts with you and me. Spreading love for all to see. Every little act, big or small, can make a difference for us all. Sharing toys with a friend in need. Giving love through every deed. Saying thank you and please out loud makes the world a better crowd. It doesn't take much, it's easy to do. A little kindness comes back to you. Kindness starts with you and me. It's the way the world should be. Helping hands and hearts so true. Making magic in all we do. Okay guys, ඉතින් ඒ වැඩෙත් ඉවරයි. දැන් වෙලා පැවිලා 3:10යි. මට තාම නීති මතක් නැහැ. මොකද මං චුට්ටක් නිදාගත්තනේ දවල්. ඒකෙන් හින්දා මට තව ටික වෙලාවක් ඇහැරලා ඉන්න පුළුවන්. හරි. එතකොට බයෝ රෙකෝඩින් එකත් බලලා ඉවරයි. ඊට පස්සේ අපි මොකද කරන්නේ? ඉගෙන ගත්ත වෙලාවෙම පාඩම් කරලා ඉවර කරගන්න එක හොඳයි. දැන් ඒක මතක තියෙන වෙලාවනේ. මොකද එතකොට මට ලේසියෙන් පාඩම් කරගන්න පුළුවන්. ඊට මේක එච්චර අමාරු පාඩමකුත් නෙමෙයි. මම පාඩම් කරලා තියෙන පාඩමන්නේ අර පොඩ්ඩක් මගේ මෙමරි එක චුට්ටක් පොලිෂ් කරගත්තොත් හරි ඒ ටික දැන් තව චුට්ටක් කියවලා. ඕකේ ළමයි එහෙනම් අපි බයෝ දැන් ඉගෙනගත්ත කොටසේ ටික පාඩම් කරමු. ගොඩක් වෙලා එක දිගට පාඩම් කරපු හින්දා මං විනාඩි 5ක විතර චූටි බ්‍රේක් එකක් ගත්තා. ඒ අතරේ මං ලස්සන මියුසික් එකකුත් ඇහුවා. ඇත්තටම කිව්වොත් මම මේ මියුසික් එකට මාර මාසයි. ඔයාලත් වෙලාවක් තිබ්බොත් මේ මියුසික් එක අහලා බලන්න. ඇත්තටම ඒක මාරම ලස්සනයි. මගේ vlog එක ඇතුලේ නම් ඒ මියුසික් එක ඇහෙයිද දන්නේ නැහැ. මොකද අර copyright issues තියෙන හින්දා. चली रे पिया मोरे वो जो है ना जिया मैं खुद को जो यूं दे दिया है तेरी वफा ने मुझको संभाला. එහෙනම් ළමයි අපි අයමත් පාඩම් කරන්න පටන් ගමු.
මම මේ වෙලාවේ නම් 4 විතර වෙනකම් විතරයි පාඩම් කරන්නේ. මොකද මට හෙට උදේ ක්ලාස් උත් තියෙනවා. ඒකේ හින්දා මම මේක පැයයි මේ ස්ටඩි සෙෂන් එකේ යන්නේ. පැයක ස්ටඩි සෙෂන් එක. මම මේක පටන් ගනිද්දී 3යි. Stars are bright, whispers of the moonlight, soft and white. Shadows dance, the world's at peace in this gentle night. Let your worries cease. ඉතින් අද දවසට තියබ්බ වැඩ ටික ඉවරයි. vlog එකත් එක්ක එකතු වෙලා හිටපු ඔයගොල්ලෝ හැමෝටම ස්තුතියි. ඒ වගේම අද වීඩියෝ එක ගැන ඔයාලගේ අදහස් පල්ලෙහායි කමෙන්ට් සෙක්ෂන් එකෙන් කමෙන්ට් කරන්න. ඉතින් මගේ channel එක ඔයාලට වැදගත් වෙයි කියලා හිතනවා. මගේ channel එක subscribe කරන්න. අද වීඩියෝ එක හොඳයි නම් like කරන්න. එහෙනම් අලුත් vlog එකකින් ඉක්මනටම හම්බෙමු. ඊළඟ බයි. मेरी आशिकी अब तुम